මොකක්ද මේ අද එකපාරටම කරන්න හදන්නේ? දවල්ට කෑම හදන්න යන්නේ ඔන්න. බත් එක නම් ලිපේ. මෙන්න නැවුම් කෙසෙල් මුහයක්. දැන් කඩන් ආවේ අපේ ගහෙන්. අද ඉතින් ඔන්න මේකෙන් රසම රස මැල්ලුමක් හදාගන්න තමයි යන්නේ. ඕගොල්ලොත් බලන් ඉන්නකෝ මම රසම රස මැල්ලුම කොහොමද හදාගන්නේ කියලා. දන්නවද මේ කෙහෙල් මුහේ වර්ග මොකක්ද කියලා? ඔන්න මේක නම් සීනි කෙහෙල් මුහයක්. ඔන්න ඉතින් උඩ කොටස් ටික ගලවලා අයින් කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට කෙහෙල් මුහේ කපා ගන්න යන්නේ පොඩිවට. ඔන්න ඉතින් කෙසෙල් මුහේ තියෙන මල් ටිකක් ගලවලා අයින් කරගෙන දැන් මම මේක හීනිවට ලියා ගන්නවා මැල්ලුමක් හදන හින්දා. මේක ඉතින් මැල්ලුමකට කරියකට කියාපු රසගුණ කෑමක් තමයි. මේක හරිම ගුණදායි කෑමක්. අපේ ලොකු අයටද පොඩි අයටද මේකෙන් ලැබෙන පෝෂණ ගුණයන ගැන නම් කියන්න වචන නැති තරම්. තෙල් බෙහෙත් පොහොර නැතුව අපේ ගෙවත්තෙන්ම අපට පහසුවෙන්ම සොයාගෙන ආහාරයට ගන්න පුළුවන් රස කෑමක්. මේක ඉතින් එක එක්කෙනා විවිධ ක්‍රමවලට හදනවා. ඕගොල්ලෝ කොහොමද මේක හදන්නේ? කපා ගන්න ටික මම ඔන්න වතුර භාජනයකට දා ගන්නවා. නැත්තම් මේකේ කහට පිපෙනවා. ඕගොල්ලොන්ට ඉතින් කොහොමද කියලා අහන්නත් බැරි වුණානේ. ඕගොල්ලෝ හොඳින් ඉන්නව නේද හැමෝම? මගේ වීඩියෝ එකට ඕගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා. හැමෝටම ලස්සන සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් මේ වෙනකොට පොල් ටිකක් ගාගෙන ඒකට ලුණු, අමු මිරිස්, රම්පේ කරපිංචා ටිකක් කපලා දාගත්තා. ඊට පස්සේ වතුරේ දාලා තිබුණු කෙසෙල් මුහ ටිකේ වතුර ටික හොඳට බේරගෙන ඔන්න පොල් මිශ්‍රණයටම දාලා ඒකට 3-5 කහ ලුණු ටික දාලා හොඳට මේක කලවම් කරගන්නවා. අතින් තමයි මම මේ වැඩේ කරන්නේ. තවච්චියක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොට අබ ටික දාලා හොඳට පිපිරෙන්න අරිනවා. ඊට පස්සේ ඔන්න රම්පේ කොළයක් දෙකකුයි දාලා මං අර හදාගෙන කෙසෙල් මුහ ටික හොඳට දාලා කලවම් කරගන්නවා. මම නම් ගොඩක් වෙලා මේක ලිපේ තියාගෙන ඉන්නේ නැහැ. විනාඩි 3-4ක් ඇතුළත මේක ඉක්මනින්ම දෙපැත්ත පෙරලලා අරගන්නවා. ඊට පස්සේ බිමින් තියලා ටිකක් වහලා තියෙනවා. ඊට පස්සේ අවශ්‍ය ගානටම හොඳට තැම්බිලා තියෙනවා. මේ විදිහට ගත්තාම හරිම රසයි. මේක ගොඩාක් වෙලා මැලවෙනකන් ලිපේ තිබ්බාම ඇත්තටම රස අඩුයි. මේ විදිහට හදලා බලන්නකො ඉක්මනින්ම ඔයාලත් බිම තියාගෙන. ඔන්න ඒ අතරේ මට එකතු වෙලා තිබුණු භාජන ටිකක් ටටක් ගාලා හොද ගන්නවා. අනිත් කරි වර්ගයේ හදන්න වළඳ ලිපේ තියලා ඒක තෙල් ටික දාලා රත් වෙනකන් මම ඒ අතරේ තමයි මේ වැඩ ටිකත් කරගන්නේ. එක වැඩක් වෙනකම් බලන් හිටියොත් අපිට වෙලාව යනමනේ. වෙලාව ඉතුරු කරගන්න ටටක් ගාලා මේ වගේ වැඩ ටික අපි කරගන්න පුරුදු වෙන්න ඕනේ. ඔන්න ඉතින් ඊළඟට මම චිකන් කරියක් තමයි හදාගන්න යන්නේ. ඕගොල්ලොත් ඉතින් මේවා හදන්න දන්නවනේ හොඳ රසට. වැඩි විස්තරයක් කියන්න ඕනේ නෑනේ. වෙනද මම හදන විදිහටම තෙල් ටිකක් ලිපේ තියලා රම්පේ කරපිංචා දාලා ඒ ටික බැදීගෙන එනකොට 3-5 මිරිස් කුඩු එහෙම දාලා ඔන්න චිකන් ටික දාලා ටිකක් තැම්බෙන්න තෙලෙන්ම වහලා තියෙනවා. ඊට පස්සේ තමයි ඔන්න තක්කාලි දාලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට වතුර ටික එකතු කරගෙන ඒකත් හොඳට රසට හදාගන්නේ මම. අද දවල්ට ඉතින් මං ඔන්න ඔය කරි වර්ග දෙක විතරයි හදාගන්නේ. උදේ හදාගත්ත කෑම වලින් ටිකකුත් ඉතුරු වෙලා තියෙනවා. ඔන්න ඉතින් කෑම ටික හදලා ඉවර වෙලා දැන් මේ හදන්නේ මම චූටි දවුනිගේ ක්ලාස් එකේ දීලා තියෙනවා හෝම්වර්ක් වගේ. ඒ ටික මෙයා හරියට කරලා තියෙනවද බලලා ඔන්න දැන් එයාට හවස ක්ලාස් තියෙනවනේ. ඒකට යන්න ඉතින් අවශ්‍ය පොත්පත් ටික දාලා බෑග් එකත් ලෑස්ති කරලා දෙනවා. චූටි දවුනිව නාවගෙන ඇවිල්ලා ඔන්න එයාගේ කොණ්ඩෙත් හොඳට පිය දාලා
එයාවත් දැන් මේ ලෑස්ති කරලා ක්ලාස් එකට යවන්න තමයි හදන්නේ. ඊට කලින් ඉතින් කෑම ටික කවලා යවන්න ඕනේ. ඒ නිසා මං හස්බන්ඩ්ටත් බත් එක බෙදලා තියලා ඔන්න එයාටත් කෑම ටික කවනවා එනකම්. චූටියාවත් පිටත් කරලා ඇරලා එළියේ තිබුණු වේලිච්ච රෙදි ටිකත් ගෙට අරගෙන ඔන්න ඉතින් ඒ ටිකත් නමලා අල්මාරියට දාලා අයන් කරගන්න තියෙන රෙදි ටිකත් අයන් කරගන්න තමයි මේ හදන්නේ. රෙදි ටික අයන් කරගන්න කලින් ඉතින් මායි ලොකු දෝනිත් කෑම ටික කෑවා. නැත්තම් ඉතින් මේ වැඩේ කරගන්න මට පැයක් එකමාරක් වගේ යනවා. ඉතින් එතකම් බඩගින්න ඉන්නත් බෑනේ. සෙනසුරාදා දවසට මට ඉතින් අයන් කරන්න තියෙන රෙදි ප්‍රමාණය වැඩි කියලා ඕගොල්ලෝ දන්නවනේ. ඒ වගේම තමයි හොදන්න තියෙන රෙදි ප්‍රමාණයත් වැඩි. මම මේ රෙදි ටික සේදුවේ උදෙන්ම සෝදාගත්ත නිසා හවස් වෙනකොට කොහොම හරි මට අයන් කරගන්නත් පුළුවන්. මේ දවස්වල ඉතින් අවුවත් වැටෙන නිසා රෙදි ටික වේලා ගන්න නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. වහින දවස්වලට නම් එක දිගටම මේ වැඩේ මීට වැඩිය වෙනස් වෙනවා. ඔන්න එදාට නම් ටිකක් ඉතින් මං අමාරුවේ වැටෙන දවසුත් තියෙනවා. වහින දවස්වලට ඉතින් මම රෙදි අතින් සෝදලා මැෂින් එකට දාලා මිරිකලා හැංගර්ස් වල දාලා ගෙයි ඇතුලේ ඉල්ලලා බොහොම මාරුවෙන් තමයි වේලා ගන්න. ඊට පස්සේ සමහර දවසට මේ රෙදි ටික අයන කරගන්න වෙන්නේ ඉරිදා උදේට තමයි. කොහොම තමයි ඉතින් අපිට හැමදාම එකම විදිහට වැඩ කරන්න බෑ. ඒ කාලවලට අනුව අපිත් ඒ විදිහට හැඩගැහෙන්න වෙනවා. මේ දවස්වල තියෙන හුළඟත් එක්ක වටපිට එක එක ශබ්ද ඇහෙනවා. වැඩි ගණන් ගන්න එපා. උදේ ඉඳන් ඉතින් තඩිවිඩි ගාලා මේ විදිහට වැඩ කරගත්තට ඔන්න එදා දවසේ ඉතින් නිදා ගන්න නම් හම්බුනේ 12ත් පහුවෙලා. වීඩියෝ එකේ අවසාන වෙනකම් බලන් ඉන්නකො රෑ 12 වෙනකම් අපි මොකද කරලා තියෙන්නේ කියලා. ඇඳුම් ටික අයන කරගෙන ඉවරුනහම මට තව ඉතුරු වෙලා තියෙන්නේ ගේ අතු ගා ගන්න විතරයි. ගේ අතු ගා ගත්තාම ඔන්න තියෙන ලොකුම වැඩ ටික නම් ඉවරයි. අපේ ලොකු දෝනිගේ රෙදි ටික තමයි මේ විදිහට මම සතියකට සැරයක් අයන් කරන්නේ. අනිත් අයගේ රෙදි නම් දවස් 3කට විතර සැරයක් අයන් කරලා දෙනවා. සෙනසුරාදාට බබාලා 3 දෙනාටම හවස තමයි පන්ති තියෙන්නේ. ඒ නිසා ඉතින් මට උදේවරුේ වැඩ ටික කරගන්න හරි ලේසි. සෙනසුරාදාට ඉතින් මම විශේෂයෙන් මොන හරි කෑම හදනවානේ. ඔන්න ඉතින් අදත් ඒ වගේ විශේෂ කෑමක් හැදුවා උදේ. ඒ වුණාට වීඩියෝත් කරගත්තා. කොහොම හරි වීඩියෝ එක මේ වෙනකොට බලනකොට ඩිලීට් වෙලා. මොකද ඉතින් උදේවරුව පොඩ්ඩ 3 දෙනා ගෙදර ඉන්නවා කියන්නේ එයාලගේ වැඩත් ෆෝන් එකේ තියෙන නිසා ඉතින් ඔන්න ඒව බලනවා එක එක්කෙනා මාරුවට. ඒ අතරේ තමයි ඉතින් මමත් ෆෝන් එක ඉල්ලගෙන වීඩියෝ ටිකක් කරගන්නේ. කොහොමින් හරි ඒ වීඩියෝ එක ඩිලීට් වෙලා ගිහින්. ඔන්න ඉතින් මගේ රෙදි අයන් කරන වැඩේ නම් ඉවරයි. දැන් ඉතින් ගේ අතු ගාලා නාලා හවස තියෙනවනේ ලොකු දෝන්ටත් ක්ලාස් එකක්. එයාවත් ක්ලාස් එකට ගිහින් දාන්න තමයි මේ යන්නේ. ඔයාලට පේනවද උඩ පුංචි තිතක් වගේ එකක් පාවෙනවා. ඒ සරුංගලයක් පාවෙන්නේ. යන ගමන් අපි දෙන්න ඒකත් දැකලා වීඩියෝ කරගත්තා. එයාවත් ක්ලාස් එකට දාලා ඇවිල්ලා රෑට කෑම ටිකත් හදලා කාලා වැඩ ඉවරුණාට පස්සේ ඔන්න බලන්නකෝ ඊළඟට රෑ වෙනකොට තිබුණු වැඩේ මොකද්ද කියලා අපිට. හෙට ඉරිදානේ දහම් පාසලට වෙසක් කූඩු ගේන්න කියලා. ඔන්න ඉතින් අපේ දෙන්නට ඕක උදේ තමයි මතක් වුණේ. ඊට පස්සේ දැන් මේක හදාගන්න උණ බටයකුත් ඕනේ නිසා අප්පච්චිට කෝල් කරලා කිව්වා එනකොට හවසට උණ බටයක් අරන් එන්න කියලා. ඔන්න ඒක අරන් ආවට පස්සේ රෑ වෙලා ඒකත් කපලා හදලා අපි ඉතින් නිදා ගන්නකොට රෑ 12ත් පහ වුණා. බබාලටත් ඉතින් අද රෑ 9 විතර වෙනකම් ක්ලාස් තිබුණා. ඒ නිසා ඉතින් ගොඩක් රෑ වෙනකන් අද මේ වැඩේ කරන්න වුණා. එහෙනම් ඉතින් දැන් නිදිමතයි. අපි ගිහින් එන්නම්. ඕගොල්ලෝ පරිස්සමින් ඉන්න. බුදු සරණයි හැමෝටම.